අයියා අපෝ අදත් ආවද? ඔව් මුදලාලි මට තක්කාලි කිලෝ එකක්. මුරලි තක්කාලි කිලෝක් දාන්න. චිකන් මසාලා. මුරලි චිකන් මසාලා එකකුත් ගන්න. තව චිකන් එකට ඕන කරන අනිත් මසාලා ජාති එකක් දාන්න. අක්ක කෙනෙක්? අක්කට මොනවද ඕනේ? මේ මුරලි මෙයාගේ මේ අක්කට ඕන ටිකක් දාන්න. ඒ ළමයෝ මම කියලා තියෙනවනේ ගෙදරින් එද්දී බරු ටික කොල කෑල්ලක ලියාගෙන ඉන්න කියලා. මෙතන ඇවිල්ලා මේ මිනිස්සුන්ට වාත වෙන්න එපා. තමුසේ මෙතන ගොත ගහද්දී අනිත් මිනිස්සු මෙතන රස්සියාදු වෙනවා. මුරලි මේ බරු ටික දීලා ඉවරයක් කරන්න. මල්ලි අතරින් වාඩි වෙලා කොලයක බරු ටික ලියා ගන්නකෝ. මුරලි මේ මෙයාට කොලයක් දෙන්න. මම පොඩ්ඩක් කාලා එන්නම්. මුරලි මම එනකන් කඩේ පොඩ්ඩක් බලා ගන්නවා. මං කාලේ නම් පොඩ්ඩම ඉන්නකෝ. අපි නිකන් සල්ලි දීලා ගන්න නැතුව ගන්නවා වගේ නිකන්. එල්ලෝ අම්මා මම ඔයාලට බඩුවක් ගන්න කිව්ව නේද? ඔයාලා කොහෙද ඉන්නේ? මම එදත් කිව්වනේ බඩු ටික කොලේක ලියාගෙන යන්න කියලා. මුදලාලි කන්න කියලා. අනේ මන්ද පුතේ ඔයා කියන එක මට තේරෙන්නේ නැහැ. ඔය ෆෝන් එක තිබ්බත් කමක් නැහැ. අත්තුපනායක ධර්මය අත්තාන උපමං කତ୍වා තමා උපමා කොට අනුන් ගැන සිතීම තමන්ගේ සතුට දුක වේදනාවන් සහ බිය අනුන්ගේ තත්වයටත් සමාන කර බලා තමන් අකමැති දෙයක් අනුන්ටත් නොකිරීමයි. සුබ වෙසකත් වේවා.